රූම් නම්බර් 106 චිත්‍රපටයේ පොලිස් නිලධාරියාගේ චරිතයට පණ පොවන්නේ ඔහු දරංජය අයියේ. ඉතින් කොහොමද චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෙක් විදිහට අද නරඹනවා මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඔව් මමත් අද තමයි සිනමාපටය බැලුවේ. මමත් ප්‍රේක්ෂකයෙක්. එතකොට මේක මට දැනුණ සිනමාපටයක්. විශේෂයෙන්ම මේ සිදුවීම මේට වසර කීපයකට කලින් ලංකාවේ ආందోලනාත්මක සිදුවීමක් අදටත් අභිරහසක් හිසට මොකද වුණේ කියලා. මම හිතනවා මේ සිනමාපටේ නැරඹුවෙන් පස්සේ ඇත්තටම හිසට මොනවද වෙන්න ඇත්තේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. මම හිතනවා මේක අපූර්ව කියන්නේ අර පෙර නොවූ අත්දැකීමක් බවට පත් කරන්නේ සිනමාකරුවා විසින්. ඔහු තමයි අර්ථකථනයක් දෙන්නේ මේකේ හිසට සිදු වූ දේ පිළිබඳව සහ ඒ මරණ දෙක පිටුපස්සේ ජීවත් වුණු මිනිසුන් ගැන. ඉතින් මම හිතනවා ඒක අලුත් අත්දැකීමක් වෙයි. පරණ නිවුස් එකක් වුණාට මේ සිනමාපටය හරි අපූර්ව නිර්මාණයක් වෙනවා. සුරංගගේ මම දැකපු හොඳම ෆිල්ම් එක. සුරංගව වෙන මාවතකට අරන් ගිය සිනමාපටයක්. ඉතින් මම සිනමාපටේ හිටියට නමුත් මම ඒක ප්‍රේක්ෂකයෙක් හැටියට මට ඒක අලුත් අත්දැකීමක්. ඉතින් මම හිතනවා ඒක ප්‍රේක්ෂකයන්ටත් එහෙම වෙයි කියලා. බොහොම ස්තුතියි. ඒ වගේම මට කියන්න ප්‍රේක්ෂක ජනතාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? දැන් ප්‍රේක්ෂකයෝ සියලුම දෙනා මාධ්‍යකරුවෝ බවට පත් වෙලා තියෙනවා සෝෂල් මීඩියා එක ඇතුලේ. තමන්ගේ පේජ් එකක් ඇතුලේ, තමන්ගේ ප්‍රොෆයිල් එකක් ඇතුලේ සෑම ප්‍රේක්ෂකයෙක්ම සමාජ මාධ්‍යකරුවෙක් දැන්. ඔවුන්ට ලොකු පණිවිඩයක් මේ සිනමාපටය තුලින් හම්බ වෙනවා. මම හිතනවා සමාජය ටිකක් හිතන්න ඕනේ කාලයකට අපි ඇවිල්ලා ඉන්නවා කියලා. මම ඒ නිසාම ආරාධනා කරනවා මොකද්ද හිතන්න ඕනේ කියලා බලන්න ෆිල්ම් එක බලන්න එන්න කියලා.